සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අදත් SN Petrol YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න ආවා පින්නවල තියෙන සූ එක. එන්ට්‍රන්ස් එක ළඟම තියෙන තැන ඉන්නේ ගිනි කුකුල්ලොයි, පාත්තයොයි, තාරාවොයි, කුකුල්ලොයි, තාරකා ඉබ්බෝ වගේ සත්තු තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉන්න සත්තු. මේ තමයි මේ සූ එකේ මැප් එක. ඔයාලට පේනවා ඇති මෙතන තාරාව ගොඩක් ඉන්නවා. මෙතන ගිනි කුකුල්ලොත් ගොඩක් හිටියා. තෙරේසා ඔතන ඉන්නේ සුදු හංසයයි කළු හංසයයි. එහා පැත්තේ කූඩුවේ ඉන්නේ සුදු හංසයා, අනිත් පැත්තේ කූඩුවේ ඉන්නේ කළු හංසයා. දැන් අපි යන්නේ මුව ආරණට. මේ කූඩුවේ ඉන්නේ ගෝන්නු. මේ ඉන්නේ ගෝන්නු. ඉතින් මෙතන ගෝන්නු හැංගිලා හැම ඉන්නවා. එයාලා මිනිස්සුන්ට බයටද කොහෙද මෙතන වැට අයිනට ඇවිල්ලා හැංගිලා ඉන්නවා. මෙතන ඉන්නේ වැලිමුවා හෙවත් ඕලුමුවා. මෙතන වැලිමුවෝ 5 දෙනෙක් විතර හිටියා. මෙයාලට ගෝනමුවා කියලාත් කියනවා. ඔය ඉන්නේ මීමින්නා. මේ කූඩුව ඇතුලේ මීමින්නලා 4 දෙනෙක් විතර හිටියා. මේකේ ඉන්නේ ලව් බර්ඩ්ස්ලයි සන්කොන්යා කෙනෙකුයි. මේ කූඩුව ඇතුලේ ලව් බර්ඩ්ස්ලා ගොඩක් හිටියා. හැබැයි සන්කොන්යා හිටියේ එක්කෙනයි. මේ කූඩුවේ ඉන්නේ තිත්මුවෝ. මම මෙයාලගේ ෆොටෝ එකක් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. මේ කූඩුව ඇතුලේ තිත්මුවෝ 20ක් විතර හිටියා. මේ කූඩුවේ ඉන්නෙත් ගෝන්නු. හැබැයි මෙතන එක ගෝනෙක් ඉන්නවා. එයා ඇලි ගෝනා. ඔය කූඩුවේ ඉන්නේ පෝනියෝ. ඔය කූඩුවේ ඉන්නේ එමු. මේ කූඩුවේ එමුලා 4 දෙනෙක් විතර හිටියා. මේ මාළු ටැංකියේ ඉන්නේ මොසැම්බික් මාළු. ඔය ඉන්නේ මීමින්නා. මේ කූඩුවේ ඉන්නේ බැටළුවෝ. මේ කූඩුවේ බැටළුවෝ 5 දෙනෙක් විතර හිටියා. ඔය ඉන්නේ ඇලිගෝනා. දැන් අපි බලන්නේ ජලජ පක්ෂී. ඔය ඉන්නේ තාරාව. මෙතන ඉන්න සමහරක් කුරුල්ලන්ගේ නම් මං හරියටම දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න.
දැන් අපි ආවේ කිඹුල් අරනට. මෙතන කිඹුල්ලන්ගේ ඇටසැකිලි, කිඹුල්ලන්ගේ බිත්තර ගොඩක් දේවල් තිබ්බා. මෙතන කිඹුල්ලන්ගේ වර්ගද අපිට බලා ගන්න පුළුවන්. මේ කූඩුවේ ඉන්නේ හැල කිඹුලෝ. හැල කිඹුල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. ඔය ඉන්නේ එක්කෙනෙක්. මම මේ කිඹුල්ලොන්ගේ ෆොටෝ එකක් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. මේ කූඩුවේ ඉන්නේ ගැට කිඹුලෝ. දැන් අපි යන්නේ දිව්‍යයන්ව බලන්න. මෙතන දිව්‍යයන්ගේ ඇටසැකිලිද බලා ගන්න පුළුවන්. දිව්‍යයන්ගේ පින්තූර බලා ගන්න ලැබෙනවා. ඔතන ගහ උඩ ඉන්නේ දිවියෙක්. මම මේ වගේම දිවියෙක්ගේ ෆොටෝ එකක් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඔය දිවිය ගහ උඩ අත්තක නිදාගෙන තමයි හිටියේ. මේ ඉන්නේ මෙතන ඉන්න දිවි කූඩුව ගාව ඉන්න ළඟටම ආව දිවියෙක්. දැන් අපි යන්නේ වලස්සරණ. මම මෙතන ඉන්න වලහෙක්ගේ ෆොටෝ එකක් ස්ක්‍රීන් එකේ දාලා තිනවා. ඔය ඔතන ඉන්නේ වලහෙක්. මේ කූඩුවේ වලස්සෝ එක්කෙනෙක් හිටියා. දැන් අපි යන්නේ ව්‍යාග්‍රය බලන්න. මේ කූඩුවේ ව්‍යාග්‍රය එක්කෙනා හිටියේ. ඔතන කූඩුවේ ඉන්නේ බූරුවෙක්. ඔය ඉන්නේ ගැට කිඹුලෙක්. මේ කූඩුවේ ඉන්නේ ඉත්තෑවෝ. ඉත්තෑවෝ 4 දෙනෙක් විතර හිටියා. මේ කූඩුවේ ඉන්නේ මැකෝලා දෙන්නෙක්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.